නෙලාගෙන දරාගෙන මියසි වදන කියෝයා අම්මේ. Oh yeah. Oh yeah. කවි. අන්න කවිය. අලුත් කවිය. යා. කවි විදියටද? නෑ. කවි දැන් ඔයා කියන්නේ කවි ඔයා කියන විදිහට කියන්න. මං කියන්නේ ප්‍රේමයේ මතක බින්දු ඉතිරි වෙන වෙලාවට. දැන් මං අර නිකන් තාලයක් අලුත් වර්ෂන් එකට කියන්නකෝ. රැප් වර්ෂන්. යා. ප්‍රේමයේ මතක බින්දු ඉතිරි වෙන වෙලාවට සොඳුරු දසනකි ඔයා තරු වැටෙන පිම්මේ කාලයේ මකරන්ද නෙලාගෙන දරාගෙන මියසි වදන කි ඔයා අම්මේ. Oh yeah. Oh yeah. හරි. අපි දැන් කිලෝමීටරයක් විතර මම හිතන්නේ උඩ ඉඳලා ආවා මේ අන්තරණයකේ ෂූට් කරන්න. සෑහෙන හති අපිට සෑහෙන කට්ටිය මහන්සිලා මේ නිකන් ඉන්නවා. නිකන් මහන්සිලා නිකන් ඉන්නවා. දැන් මෙතන තමයි ගන්නෙ. අපි යන් බලමු. කොහොමද කියන්නේ? මොකද කතන්දරේ කියන්නේ? අද කිලෝමීටරයක් කියන්නේ මේ මෑන්නේ කොහොමද දන්නේ නැහැ. අඩි 30ක් විතර. ඔව් අඩි 30ක් විතරනේ. ඔව් ඒක සෑහෙන දුරක් අපි ආවා. කකුල්ල වැඩි. ඔව්. ඒ සිරාට අපි කිලෝමීටරයක් කතා ආවා අයියේ. වෙයිට් වැඩි වෙසක් මේ ඔව් ලස්සන මේ ඈ මේලා හැදිනකොට ආවාරි බඩගිනි. බඩගිනි කොහමද ඉතින් අපි ඉන්නේ කොම් බඩකටුව වෙච්ච සෙට් එකක් ඉන්නවා. මේ ෂර්ට් එක මෙතන දුර කමන්නේ නැහැ නේ. ස්ක්‍රිප්ට් එකෙන් කියන්න. අපේ බෑ නෑ අපි නෑ. කොහමද අපි නානේ වුණ නෑනේ. මෙහෙම ඇවිල්ලා આવතොත් තමයි උගන්න. අපි ටීක් එකක් දාමු ඒකට. නේ. ඔය මාවත් ඕනනම් ගන්න මේ එහෙම මං හිතන මාවත් ඉඳී කියලා ෆ්‍රේම් එක. ඔයා කැමරා කාචයට අසු කරගමු. හිනාවෙන් බලන්න. නාන්න තියෙන්නේ පැනපංකෝ. යාළුවනේ 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 මේ ගහපන මෝටර බෝට්ටුවක් හදලා දැන් ඉතින් try කරනවා. මතක නෑ බන්ද වයසයි. වයසට ගිහිල්ලා හැබැයි එනේ යාමට කන්න ඔක්කම නැහැ. ජීවනක් ගන්න කියලා. ඔව් දැක්කා. ඕකේ. හරිනේ. එහෙනම් යන්න පුළුවන්. හැබැයි අගෝ කක්කුණු. දස්ක රෙකෝඩ් කරන්නද? දෙකම දාන්න. ඔව් මේකද?